සුබ දවසක් ඔයාලා හැමෝටම. අපි අද කතා කරන්න යන්නේ අපේ ලොකුම ප්‍රශ්නයක් ගැන. ඒ කියන්නේ අපේ සමාගම්වල එහෙම නැත්නම් කම්පැනි ඇතුලේ HR සයිඩ් එකකින් සෑහෙන ප්‍රශ්න ගොඩක් සිද්ධ වෙලා තියෙනවා මේ රික්‍රූට්මන්ට් සම්බන්ධව. ඒක හැම ආයතනයකටම පොදුයි මේ වෙනකොට. එකක් ක්වොලිෆිකේෂන් ප්‍රශ්න, එහෙම නැත්නම් මිනිස්සුන්ගේ ස්කිල්ස්, ඒ වගේ දේවල් තමයි ගොඩක්ම බලපාලා තියෙන්නේ. අපි බලමු මොනවද මේකට බලපාන හේතු සහ මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියන එක අපි අද කතා කරමු. මෙතන තියෙන ලොකු ප්‍රශ්නයක් විදිහට ගන්න පුළුවන් CVs හම්බෙනවා ආයතනයේ තියෙන වේකන්සිත් එක්ක. හැබැයි මේ ආයතනයේ තියෙන වේකන්සිත් එක්ක එයාලට එයාලගේ ජොබ් එක හරියට තෝරගන්න බෑ. හේතුව වෙන මොකුත් නෙමේ, අපේක්ෂකයාව කන්ෆියුස් වෙන විදිහට වෙලාවකට ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක දාලා තියෙනවා. ඒකට ඒ නිසා සමහර වෙලාවට රැකියාවට බඳවා ගැනීමේ ප්‍රශ්න මතුවෙනවා. ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකේදී අපි හිතමු තියෙනවා කියලා රැකියාව පිළිබඳව ඒ තියෙනකොට මේකේ රැකියා අපේක්ෂාවන් පිළිබඳව හරියට කියලා දෙන්නේ නැත්නම් සමාගම සහ අපේක්ෂකයන් නිසි ලෙස ගැලපෙන්නේ නැහැ. එතකොට අර උසස් තත්ත්වයේ අයදුම්කරුවන්ට පවා මෙයාලට අයදුම් කිරීමේ හැකියාවක් නැතුව යනවා. ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන්න ඕනේ විදිහට නෙමෙයි එයාලගේ දේවල් තියෙන්නේ. හරි, අපි බලමු අනිත් ප්‍රශ්නේ අපිට ගැටලුව මතුවෙච්ච තවත් ප්‍රශ්නයක් මොකක්ද කියලා. තවත් එක වැරද්දක් තමයි අපි ඉන්ටර්විව් එකක් කරනකොට මේකෙදී අපේ ස්ටෙප්ස් ගාන ඕනවට වැඩිය දික් වෙනවා. එන අපේක්ෂකයා එන්නේ නැති වෙන්න try කරනවා. ඒ කියන්නේ එයාලටත් එපා වෙනවා. ජොබ් එකට එන එක පවා එයාලට එපා වෙනවා. මේ තියෙන process එක, ඉන්ටර්විව් කරන process එක දික් වෙන්න. පළවෙනිම දේ, ඔයාලා අනිවාර්යෙන් ඔයාලගේ රැකියා විස්තරය පිළිබඳ එන අපේක්ෂකයාට හරියට ලබා දෙන්න. හේතුවක් මොකුත් නැතුව පාරටම ආපු ගමන් දීර්ඝ විස්තරයක් කරලා ලොකු සමීක්ෂාවක් තිබ්බහම ඒ මනුස්සයාට ඇත්තටම එපා වෙනවා ජොබ් එකට එන එක. පළවෙනිම පාර ජොබ් එකක් හොයාගෙන යන අපේක්ෂකයාට උනත් ඇත්තටම ජොබ් එක එපා කරනවා සමහර දිග සම්මුඛ පරීක්ෂණ නිසා. එතකොට ඒක එක හේතුවක්. අනිත් එක, සම්මුඛ පරීක්ෂණ පියවර 2ක් හෝ 3ක් අඩු කරලා ඉතුරු ටික අවශ්‍යම දේවල් විතරක් කතා කරනවා නම් ඒ දේවල් ටික හරියට ඔයාලට එතකොට කරගෙන යන්න පුළුවන්. ඒ වගේම හැම වෙලාවෙම අපේක්ෂකයොත් එක්ක ඉක්මනින් sannivedanaya කරන්න පුළුවන් තරම් try කරන්න. ඉතින් ඒ ටික තමයි කියන්න තියෙන්නේ. මේවට ගන්න පුළුවන් ලොකුම ඉක්මන්ම විසඳුම් ටික තමයි මම මේ කිව්වේ. එතකොට ජොබ් එකකට පළවෙනියටම පොඩි වයසෙන් හරි එනවා නම් අපේක්ෂකයෙක් ඒ මනුස්සයාට ජොබ් එක එපා කරවන්න එපා. සම්මුඛ පරීක්ෂණයෙම සමහර ගොඩක් අපේක්ෂකයෝ ඉන්නවා ඇත්තටම මේ කම්පැනිස් එපා වෙලා යන. ඉතින් පුළුවන් තරම් අර process එක පොඩ්ඩක් අඩු කරලා අවශ්‍යම තොරතුරු විතරක් කියලා සහ ඒ මනුස්සයාගෙන් අවශ්‍යම තොරතුරු අරගෙන සතුටින් දෙගොල්ලන්ටම දෙපැත්තට වෙලා ඉන්න පුළුවන්. ඉතින් රික්‍රූට්මන්ට් එකක් වුණත් හරියට කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ දේවල් ටිකක් තමයි ඔය රික්‍රූට්මන්ට් පැත්තෙන් මට කියන්න තියෙන්නේ. ඉතින් තවත් මේ වගේම වීඩියෝ එකක් අරගෙන අපි ආපහු වෙනවා. එතකන් හැඳිලා ඉන්න. මේ තියෙන යහපත් කාලගුණෙත් එක්ක හැමෝම පරිස්සමින් ඉන්න. මොකද හැම මිනිස්සෙක්ගේම ජීවිතේ වටිනවා. ගිහිල්ලා එන්න. සුබ දවසක්.